නිවැරදි වටින්නේ විවේකයම විතරයි. අපි අවිවේකයිනේ ගොඩක්. අපේ විවේකය අපි විසින් නැති කරගත්තා. අපි හොඳ විවේකයෙන් ඉපදුනා අය. අපිට මහ ලොකු බරක් තිබුණේ නෑ ආධ්‍යාත්මේ. අපිට ලොකුවටම ඕන කරේ කිරි ටිකයි නින්දයි විතරයි. මහා විවේකයෙන් අපි මෙතනට ආවේ. බුදුරජාණන් වහන්සේත් ඒ බව මතක් කරනවනේ පුංචි දරුවෙක් ගොඩාක් විවේකයෙන් ඉන්නේ. ඒ නිසා යාට වැඩිපුර නිින්ද යන්නේ. නමුත් මේ විවේකයේ බලන්නකො ටික අපිට නැති වෙලා ගියාට මොනතරම් අපරාධයක්ද? ජීවිතයට තියෙන්න ඕන වටිනම දේ නිදහසනේ. සම්මුතියට ඇබ්බැහි වෙච්ච නිසා, සම්මුතිය කර තියාගත්ත නිසා සම්මතයට අපිත් යන්න ඕන, අපිත් කන්න ඕන, අපිත් බොන්න ඕන, අපිත් අඳින්න ඕන, අපිත් ගේ හදන්න ඕන, අපිත් වාහනේ ගන්න ඕන. සම්මතයට හිර වුණා. තමන්ට ලැබිච්ච කාලය තුලින් වැඩිපුර ප්‍රමාණයක් ගෙවිලා ගියේ සම්මතය නඩත්තු කරන්න. එහෙම නැති අය ස්වල්පයි. සම්මතය නඩත්තු කරන්න වැඩිපුරම මහන්සි ගත්තේ. ඒ සම්මතය තුල තියෙන සෑම දෙයක්ම නිකන් හීනයක් වගේ වෙනද. සම්මතය තුල අපි මේ වටිනාකම් දීගෙන යන සෑම දෙයක්ම අවසානයේ හිතලා බැලුවට පස්සේ තමන්ගේ ආධ්‍යාත්මයටම ප්‍රත්‍යක්ෂ වෙනවා ඒක. තමන්ටම අවබෝධ වෙනවා මේ සම්මතයට වැඩිපුර ඉඩක් දීලා කටයුතු කළාට